ඉස්සෙල්ලාම S25 Ultra එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේ ඩිස්ප්ලේ එක විදිහට තියෙන්නේ 6.8 ඉන්ච් එකක් තියෙන AMOLED ඩිස්ප්ලේ එකක්. එතකොට 14 Pro එකේ ඩිස්ප්ලේ එක විදිහට තියෙන්නේ 6.1 ඉන්ච් එකක් තියෙන Super Retina XDR ඩිස්ප්ලේ එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ සයිස් එක පොඩි වුණත් අපිට 14 Pro එකේ ෂාප් විදියට වැඩ ටී කරගන්න පුළුවන්. යාළුවනේ S25 Ultra එකේ මෙගාපික්සල් 200ක මේන් කැමරා එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ 8K වීඩියෝස් 30 fps වලිනුත් 4K වීඩියෝ 60 fps වලින් රෙකෝඩ් ෂූට් කරගන්න පුළුවන්. සහ 100x100 zoom in පාසුකමක් දීලා තියෙනවා. 14 Pro එක ගත්තොත් මෙගාපික්සල් 48ක මේන් කැමරා එකක් සහ 4K වීඩියෝ 60 fps වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ සිනමැටික් පාසුකමක් දීලා තියෙනවා. Apple එකේ සිනමැටික් නම් ඉතින් සුපිරියක් තමයි. ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට iPhone 14 Pro එක highly recommend කරන්න පුළුවන්. TikTok videos night time shoot දෙකෙන්ම හොඳට අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙකෙන්ම කිව්ව ෆෝන් දෙකෙන්ම අපිට හොඳට කරගන්න පුළුවන්. ඉතින් zoom in fans පැත්ත ගත්තොත් zoom in වලට කැමති අය නම් Samsung තමයි. iPhone එකේ processor එක විදියට තියෙන්නේ Apple ලගේ A15 Bionic chipset එක. ඒකේ ඔයාලට COD Mobile PUBG වගේ games high graphics දාලා play කරගන්න පුළුවන්. හැබැයි ප්ලේ කරලා පැය භාගයක් පැයක් විතර යද්දී ඩිවයිස් එක මාරම විදියට හීට් වෙනවා. ඉතින් මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. ඒ නිසා හොඳ නරක හැමදේම කියනවා. Samsung එකේ Snapdragon 8 3rd gen processor එක බලා ගන්න පුළුවන්. Apple හීට් උනත් මේ දෙකේම processor එක ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා. RAM එක ගත්තොත් S25 Ultra එකේ 12GB RAM එකක් සහ 14 Pro එකේ 6GB RAM එකක් බලා ගන්න පුළුවන්. Samsung එකේ mAh 5000ක බැටරි එකක් වගේම 14 Pro එකේ mAh 3200ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. බැටරි එක අතින් නම් Samsung ලා Apple ලට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. 25 Ultra එක රිලීස් වුණේ 2024 අවුරුද්දේ. S25 Ultra එකේ OS එක ගත්තොත් Android 14 තමයි ඒ දවස්වල රිලීස් වෙද්දිම තිබ්බේ. ඒකට Android 15 උත් සපෝට් කරනවා. 14 Pro එකේ ISO 17 තමයි තියෙන්නේ. හැබැයි මේ ළඟදී ආපු ISO 26 අප්ඩේට් එකත් මේකට සපෝට් කරනවා. අවසාන වශයෙන් කතා කරන්න තියෙන ප්‍රයිස් එක. ඔයා 14 Pro එකක් ලංකාව තුලින් පර්චේස් කරන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලට පර්චේස් කරන්න වෙන්නේ 1,02,45,000ත් ලක්ෂ 3ත් අතර රේන්ජ් එකට. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ 14 Pro එකක් 1,75,000ත් ලක්ෂ 2ත් වගේ රේන්ජ් එකට ඔයාලට පර්චේස් කරගන්න පුළුවන්. එතකොට S24 Ultra එකේ ප්‍රයිස් එක යන්නේ 2,35,000ත් 2,70,000ත් වගේ රේන්ජ් එකට. ඉතින් යාළුවනේ මම වැඩි ෆෝන් ගැන දන්නේ නැහැ. මම දන්න දේ තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔය දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ YouTube channel එකේ වීඩියෝ එකක් බලන්න පළවෙනි වතාවට නම් අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. තවත් මෙයාගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.